කොහොමද ඉතින් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ චතු ලයිෆ්ස්ටයිල් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ගෙනාවේ ලස්සන vlog එකක්. වෙසක් vlog එකේ part 1 එක. ඉතින් මම part 1 part 2 කියලා කොටස් දෙකකට තමයි මේ vlog එක ගේන්නේ. ඉතින් ඔන්න අපි සැලොන් එකට ඇවිල්ලා සැලොන් එක අස් කරලා පහන තියලා මොනවා කරන්නත් කලින් අපි මේ දේවල් කරන්න ඕනිනේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි හදන්නේ කූඩු ටික අලවන්න. ඉතින් ඊට කලින් දවසේ අපි කූඩු අර ප්ලාස්ටික් කූඩුනේ අපි ඔක්කොම අරගෙන තිබ්බේ. මේක අපි ගිය පාර ගත්ත කූඩු ටික අපි ඒක පරිස්සමෙන් අරන් තිබ්බා. ඊට පස්සේ අපි ඒ ටික දැන් ඊට කලින් දවසේ හොදලා කරලා රෑ තියලා ගියා. දැන් ඉතින් අද තියෙන්නේ කූඩු ටික සෙට් කරලා අලවන්න පටන් ගන්න. මං හිතුවා සවුකල ටික පොඩ්ඩක් මේ කපා ගන්න ඕනේ කියලා මුලින්ම. ඉතින් බලමු කොහොම වේද දන්නේ. අන්තිම වෙනකොට සවුකලේ පිටින් මලවන්නත් පුළුවන් කප ගන්න. ඉතින් ඕන මං කොහොම හරි දැන් මේ පොඩ අලව ගත්තා. මේ පළවෙනි කූඩු. ඉතින් අපි හිතුවේ මේ පාර තනිකර සුදු වලින් අලවලා වටේට පාටින් දාන්න. ඉතින් බලමුකෝ අන්තිම වෙනකොට කොහොමද අපේ ලස්සන කූඩු ටික තියෙන්නේ කියලා. ඔන්න මේ තියෙන්නේ දෙවෙනි දවස. ඉතින් දැන් සැලොන් එකට ආව විතරයි. ඔයාලට පේනවද මම පෙන්වන්නේ මම නහය විද්දා. මේ ටිකක් ඉතින් රිදෙනවා ළමයි වුණාට මම මාළ මාසයි නහය විදින්න. ඔයාලට මතකද මම කලිනුත් නහය විදලා තිබ්බා. මම වීඩියෝස් වල දාලා තියෙනවද කියලා මට මතක නෑ. කලිනුත් විද්ද හැබැයි ඒක වැහුණා මං කරාබුව ගැලෙව්වා. මේ ඊට පස්සේ දැන් ආයෙම මට විදින්න ඕන වුණා. ඔන්න ඉතින් දැන් විද්දා. හරි දැන් ඉතින් ඉක්මනටම කූඩු හදන්න ලෑස්ති වෙන්න ඕනි ආයි. අදත් ගොඩක් තියෙනවා කූඩු අලවන්න. දැන් මම ඉක්මනටම ලෑස්ති වෙනවා. අනේ බලන්න ළමයි මගේ කොණ්ඩේ මේ ඉස්සරහා ටික ඉද්දෙනවා. හරිම වදයක් ඒකනම් ඇත්තටම කිව්වොත් ඉතින් ඒක මං හිතන්නේ ඔය කට්ටිය කියන්නේ ආරට එනවා කියලා. මං හිතන්නේ එහෙම තමයි. මොකද අපේ අම්මගෙත් ඉස්සරහම ඉද්දෙනවා ඉස්සරහා ටික. මං හිතනවා ඉතින් මගෙත් එහෙම වෙන්නේ නැති කියලා. කමක් නැහැ. ඉතින් අපි වයසට යන මිනිස්සුනේ. ඕක නවත්තන්න බෑ. කමක් නැහැ. ඔන්න ඉතින් මං කරාබු දානවා දැන් මේ මට අයියා මේ අපේ ඇනිවර්සරි එකට පොඩි gift එකක් දුන්නා. ඉතින් ඒකේ තිබ්බ කරාබු දෙක තමයි මම දාන්න තියෙන්නේ. මාළෙයි කරාබු දෙකයි. මං ඒකට මාරම ආසයි. හරි ඉතින් ඉක්මනටම අපි ලෑස්ති වෙමු. කාලා ඉන්න ඕනි. ඒක නිසාම අපි ඉක්මනටම කෑවා. දැන් ඉතින් මේ මං යෝගට් එකකුත් කනවා. මොකද මේ මට පොඩක් මේ ගෑස්ට්‍රික් වගේ ආවා. ඉතින් මං හිතුවා යෝගට් එකක් ඉක්මනටම කන්න ඕනි කියලා. මේ දෙන්නේ ඉතින් අපි හදපු කූඩු ටික තාම හදනවා. තවත් තියෙනවා. රැලි මේව දාන්නත් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි මේ දවස් ටිකේ අයියසක් එකට ලෑස්ති වුණේ. ඉතින් ගොඩක් කූඩු දැන් අලවල ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ වැඩේවවල. ඉතින් මම මාර මාසයි වෙසක් එකට ඉතින් වෙසක් දවස් එනකන් මග බලාගෙන තමයි ඉන්නේ. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්. අමතක නොකර මගේ channel එකත් subscribe කරන්න. bye.